ඔන්න ඉතින් කාලෙකින් vlog එකක් අරගෙන ආවා. ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ මට ඇත්තට vlogs කරන්න. ඉතින් ඔන්න අද මම නිවාඩු දවසේ අද මම කරන දේවල් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුන නිසා ඔන්න ඉතින් අද මම vlog එකක් අරන් ආවා. कैसे तू गुनगुनाए मुस्कुराए छोटे मोटे बातों पे मुंह फुलाए ये न सका मेरी याद पास मुझे लाए ना ඉතින් කොෆි එකෙන් පස්සේ මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි ලෑස්ති වෙන්නේ. බර කල්පනාවක් දාගෙන ඉතින් මම සෑහෙන වෙලාවක් මගේ බ්‍රෙක්ෆාස්ට් එක එන්ජොයි කළා පාර දිහා බලාගෙන. मेरी याद पास मुझे लाए नादानिया खींचे मुझे नादानिया हो ඉතින් ඊට පස්සේ ওই විදිහට බර කල්පනාවක් දාගෙන මම සෑහෙන වෙලාවක් කෑවා. ඇත්තම කිව්වනම් පැය දෙකක් විතර මම කාලා. ඊට පස්සේ මට වැඩ වගේක් තිබ්බා, මේල්ස් වගේක් තිබ්බා. ඉතින් ඒ ටිකටත් මට හිතුවට වඩා සෑහෙන වෙලාවක් ගියා. නිවාඩු දවස් උනාට වැඩ තියෙනවා. ඉතින් චුට්ටි. ඉතින් ඒ ටිකත් කරලා අපි බලමු මම ඊළඟට මොනවද කරන්න අද දවසේ කියලා. අද දවස මට ඇත්තටම හරිම නිදහස් දවසක්. මට ඕනුනේ මම වෙනුවෙන් හැම තප්පරයක්ම ගත කරන්න. මොකද මට ආදරය කරන්න පටන් ගත්තාම ජීවිතේ ජීවත් වෙන්න ඇත්තටම හරිම ලේසි, හරිම ආස හිතෙනවා. තමන්ට ආදරය පටන් ගත්ත දවසට. ඉතින් නිදහසේ තනියම පාඩුවේ ඉන්නවා කියන එක තරම් මට ජීවිතේ ආස දෙයක් නැති තරම්. ඉතින් Does it ever drive you crazy just how fast the night changes everything that you ever dreamed of disappearing when you wake. I've been thinking about it lately. ඔන්න ඉතින් මට ලෑස්ති වෙනවා වීඩියෝ කරන්න බැරි වුණා. මම ඉතින් ලස්සනට ලෑස්ති වෙලා අද මගේ හවස් වරුව මම ගන්න යනවා මට දෙයක්. ඉතින් බලමු මං අද මොනවද මට විශේෂයෙන් ගන්නෙ කියලා. ඉතින් එන්න මාත් එක්ක දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඇත්තට මේ වෙලාවේ කන්ෆියුස් වෙලා හිටියේ සිල්වර්ද ඔරෙන්ජ්ද කිය. ඉතින් ගෙදරින් යනකොට මම සිල්වර් ගන්නවා කියලා හිතාගෙන ගියාට අන්තිමේට මම ගත්තේ ඔරෙන්ජ්. ඉතින් එහෙම තමයි හැමෝම ඔයගොල්ලොත් එහෙම තමයි. හිතන දේ නෙමෙයි වෙන්නේ, වෙන දේ හිතා ගන්න බෑ. ඉතින් ඔරෙන්ජ් තමයි මේ සීරියස් එකේ ඉතින් යුනික් කලර් එක. ඉතින් මගේ ජීවිතේට මම ඔරෙන්ජ් කලර් ෆෝන් එකක් යූස් කරලත් නැති හින්දා වෙනසකටත් එක්ක මං හිතුවා ඔරෙන්ජ් වලටම යනවා කියලා. ඉතින් අපි මේ පළවෙනි ගිය ස්ටෝර් එකේ මට ඕනුනේ 1TB එකක්. ඉතින් 1TB එක තිබ්බේ නැති හින්දා අපි අනිත් ස්ටෝර් එකට ගියා. ඉතින් ඒකේ 1TB එක තිබ්බා. ඒ වගේම මට AirPods එකක් ඕන වෙලා තිබ්බා. AirPods Pro 3 එක. ඒකත් අලුතෙන්ම රිලීස් වෙච්ච හින්දා ඒගොල්ලෝ ගාව ස්ටොක් නෑ කිව්වා. ඉතින් ඒක අද දෙන්න වෙන්නේ නෑ කිව්ව හින්දා මම ඉතින් මගේ ෆෝන් එක විතරක් එදා පර්චේස් කළා. මම ඕඩර් එකක් දැම්මා AirPods එකට. ඉතින් එදා AirPods එකට මාසයක් විතර යයි කිව්වට එයාලා ඇත්තටම සතියෙන් වගේ මට AirPods දෙක ගෙනල්ලා දුන්නා. ඉතින් ඔය විදිහට තමයි මගේ නිවාඩු දවස ඉවරුනේ. ඉතින් අලුත් vlog එකකින් එනකන් හැමෝටම bye.